ඔබ මේ ලබපු මනුස්ස ආත්මය ඔබට නැවත නම් කවදාවත් ලැබෙන්නේ. පිනන්නේ මේ මනුස්ස ආත්මය ලබන එක කොයිතරම් දුර්ලභද? සංයුත්ත නිකායේ තියෙනවා පිනන්නේ චිග්ගල කියන සූත්‍රයක්. මොකද සූත්‍රේ නම? චිග්ගල මහා ප්‍රාණචයන් චිග්ගල සූත්‍රයේ සංයුත්ත නිකායේ. පැයත් අහලා තියෙනවානේ අපේ අම්මලා තාත්තලා කියලා තියෙනවා කන කැස් බෑවා වියසිදුරෙන් බලන කතාවක්. පිනන්නේ කන කැස් බෑවා කියලා කියන්නේ ඒ සතාට. එක හැක් පේන්නේ නැහැ එකක් පේනවා. ඒ නිසා ඒ සත්‍යයට කන කැස් බෑවා. ඒ සතා කැස් බෑවේ. මේ සත්‍ය ජීවත් වෙන මහා මොහොතේ මේ සතා ගොඩට එන්නේ අවුරුදු 100කට එක වතාවයි. පෙනන්නේ. ඔයත් දැකලා තියෙනවද ගොවියෝ? ගොවියෝ වැඩ කරන්නේ බිය ගහ උපයෝගී කර ගන්නවා. ගවයාගේ පෙටේ තියලා බැඳලා නේ මේ බිය ගහෙන් වැඩ ගන්නවා. මේ බිය ගහ ප්‍රයෝජනෙට ගන්න බැරි වුණ තැන කැඩුනොත් හිතන්නකො මොකද කරන්නේ? විසික් කරගෙන යනවා. විසික් කරද්දී පිනන්නේ මේක වැටෙන්න ඕනේ ඇලකට හෝ දොලකට. ඒ ඇලෙන් දොලෙන් ගහගෙන යන්න ඕනේ අතුරු රිකිලි වල රැඳිලා හිටින්න නැතුව කොහෙකටද? ඔයකට. එකපාරට ඇලෙන් දොලෙන් මහ බොඳට යන්නේ නැහැනේ නේ. ඔයට යනවා. ඔයේ නොයෙක් තැන්වලින් මේ බියගහ බේරිලා හිතන්නකො දෙකට කැඩුන බියගහක් කියලා අර සිදුර ළඟින් ඔයෙන් යන්න ඕනේ ගඟට. ගඟෙත් නොයෙක් තැන්වලින් බේරිලා සමහර විට ගස්කොළන් කඩා වැටිච්ච නේ අතුරු කිලි තියෙන්න පුළුවන් නොයෙක් දේවල් මේකෙන් බේරිලා යන්න ඕනේ පින්නන්නේ මහා මුහුදට. මහා මුහුදේදී අපි දකිනවා උතුරු දිශාවෙන් දකුණු දිශාවෙන් නොයෙක් දිශාවලින් මහා සුළං නමනවා. මහා සුළං එක්ක මහා සාගරේ මහා මුහුදේ තියෙන දේවල් එහෙට මෙහෙට යන්නේ නැද්ද? යනවා. මහා මුහුදේ ස්වභාවය කොහොමද? එයාට බීච් ගිහින් තියනවනේ. බීච් එක දැකලා තියෙනවනේ අපේ නේ විතරම එනවා රැලිනේ. රැලිය එකම තියනවලු තියෙනවා සුළි. මොකක් හරි දෙයකින් මේ ඇලෙන් ඔයෙන් ගඟෙන් ආපු මේ වියගහ ගිය සුළියකට රැඳුනොත් වෙන තැනක අර වියගහ මහ මුහුදට යන්නේ නැහැ. ඔය මහ මුහුදට ගියාම පෙනන්නේ අවුරුදු 100 සම්පූර්ණ වෙලා අර කන කැස් බෑවා හරියටම පේන්නේ නැහැ. උඩට තියලා බලන්න ඕනේ කොහෙද? අහස. එදාට ඒ වෙලාවට නෑ වෙලා හඳ පායලා තියෙන්න ඕනේ. පිය සිඳුරෙන් අර අහස දකින්නට පුළුවන් වෙන්න ඕනේ. කොච්චරකින් කොච්චරද සම්භාවිතාවයනේ? පිනන්නේ සතර අපායේ ඉපදුනොත් තිරිසන් අසුරාදී ආත්මවල ඉපදුනොත් අපට අමාරුයි ගැලවෙන්න. හරියට කන කැස් බෑවා විය සිදුරින් අහස බලනවා. හැබැයි පින්නත්නේ මනුස්ස භවයක් ලැබපු ඔබ අප හිතන්නේ නැහැ, තකන්නේ නැහැ ඒක. හොයනවා, කනවා, බොනවා එදිනෙදා අරයාගේ මෙයාගේ දේවල් කියා ගන්නවා. පෙලක් වෙලාවට පන්සල හමුදුරන්ටත් කරහනවා. ඒ ලෙස ඔබ අප ජීවත් වෙනවා. පෙලක් වෙලාවට අපටම වැඩෙන්නේ නැති ප්‍රයෝජනයක් නැති දේවල් අපි හොයා තව තවත් කෙලෙස් ඇති කර ගන්නවා. නැද්ද? එහෙමයි අපි ජීවත් වෙන්නේ. අම්මේ තාත්තේ මේ මනුස්සාත්මේ නැවත අපට ලැබෙයිද? අප හිතන්න ඕනේ.
ආනේ නිසා ඔබ හිතන්නේ දුර්ලභව ලැබපු මනුස්සාත්මේ වටිනාකම තේරුම් ගන්න. මෙවැනි දහම් දේශනාවක් ශ්‍රවණය කරන්නත් ඔබ සංසාරේ පිනක් කරලා තියෙනවා. මේ ධර්මයේ වටිනාකමයි මේ කාල භගවානුව තුල වෙනකම් පැහැදිලි කළේ.